ඇත්තනම කම්පනි එක තියෙන වටිනාම දේ මොකක්ද? බිල්ඩින් ද, මැෂින් ද, ප්‍රොඩක්ට් ද, එම්ප්ලොයිස් ලද නැහැ. ඒ කිසිම දෙයක් නෙදේ. වටිනාම දේ වෙන්නේ ගනුදෙනුකරුවා. නැත්තම් කස්ටමර්ස්ලා. කස්ටමර්ස්ලව හොඳින් බලා ගන්න ඕනේ. කස්ටමර් සර්විස් එක වැඩි කරලව ෆලෝ අප්ස් හොඳට කරන්න ඕනේ. ඒ වගේම කස්ටමර් බේස් එකත් දිනෙන් දින වැඩි කරගන්න ඕනේ. එතකොට තමයි කම්පනි එක හොඳින් දියුණු වෙන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් මේ සඳහා අවධානය දෙන්නේ නැහැ. අඩුම ගානේ කස්ටමර් කෙනෙක්ගේ බර්ත්ඩේ එකටවත් විශ් කරන්නේ නැහැ. ගොඩක් කම්පනි වල ක්‍රමවත් කස්ටමර් රෙජිස්ටර් එකක් නැහැ. ඒවා එක් කෙනාගේ අතේ. ගොඩක් කම්පනි එක්සෙල් ෂීට් වල තමයි ඩේටා තියාගෙන ඉන්නේ. වෙබ්සයිට් එකක් තියෙනවා. ඒත් එයාලට ඒ වෙබ්සයිට් එක හරහා කස්ටමර් බේස් එක වැඩි කරන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම තමයි එම්ප්ලොයි කෙනෙක් අයින් වුණොත් කස්ටමර් බේස් එකම නැති වෙනවා. ඉතින් මේ වගේ දේවල් වළක්වා ගන්න ලෝකේ හදලා තියෙන වෙනම software application වර්ගයක්. ඒකට අපි කියනවා CRM නැත්නම් Customer Relationship Management Software කියලා. CRM එකක් හරියට පාවිච්චි කළොත් දිනෙන් දින කම්පනි එකේ කස්ටමර් බේස් එක වැඩි වෙලා ආදායම අනිවාර්යයෙන්ම ඉහළට යනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා CRM එකක් කියන්නේ වියදම් අධික software එකක් කියලා. ඒක වැරදි මතයක්. ලෝකේ අලුතෙන්ම හදලා තියෙන සරලම CRM එකක් තමයි saleswin.ai කියන්නේ. ඒක ගොඩක් කම්පනි වලට හොඳටම ගැලපෙන ලාභදායී CRM එකක්. saleswin ගේ තව විස්තර දැනගන්න saleswin.ai කියන වෙබ්සයිට් එකට යන්න.